හායි කොහොමද? වෙල්කම් කිල්බී ගන්න අපේ channel එකට අප්ඩේට් එකක් දෙන්න තමයි පොඩ්ඩක් ආවේ. ඔයගොල්ලෝ එක්ක බෙදා ගන්න. මෙතන අපි gold එකේ මුලින්ම බලමු. මොකද මාකට් එකේ තත්ත්වය කියලා. අපි දැන් බැලුවොත් කට්ටිය gold එකේ monthly අපි ගත්තොත් කලින් month එකේ range ඇතුලේ තමයි අපි තාම ඉන්නේ. ඒක අපිට මෙන්න මෙතන fair value gap එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. ඒක තාම ඒකට රීච් කරලා නැහැ මාකට් එක. ඒ වගේම මන්ත්ලි අපිට දැනට බලා ගන්න පුළුවන් වගේ සිනාරියෝ එකක් අපි ඒත් එක්කම වීක්ලි chart එකට ආවට පස්සේ අපිට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන SMT එකක් මාකට් එකේ හදලා SMT එකක් මාකට් එකේ හදලා මාකට් එකේ buy movement එකක් දීලා ආයෙත් දැන් මෙන්න මෙතන මේ රේන්ජින් වෙවි ඉන්නවා මෙන්න මෙතන හරිද එතකොට ඔන්නෝම අපිට වීක්ලි එකේ බලා ගන්න පුළුවන්. එතකොට අපිට වීක්ලි එකේදී මෙතන SMT එක සහ වෙන මෙතන අපිට මේ විදිහට CRT එකක් බලා ගන්න පුළුවන්. අපේ buy side liquidity අපිට මෙන්න මේ high එක ගන්න පුළුවන් range එකේ liquidity විදියට. හරිද? අපි mainly අපි දැන් බලන් ඉන්නේ මෙන්න මෙතන මේ sell side range එකට market එක එනකන් තමයි බලන් ඉන්නේ. නමුත් අපි මෙන්න මෙතන මේ රේන්ජ් එකේ ලික්විඩිටි අරගෙන මාකට් එක එයි කියලා තමයි මෙතනදී මේව බලන් ඉන්නේ. මේ වගේ සිනාරියෝ. හරිද? දැන් ඔන්න ඔය අයිඩියා එක අපි ඔහොම මොළුවේ තියාගෙන අපි ඩේලි ටයිම් ෆ්‍රේම් එකට යමු. તો ඩේලි ටයිම් ෆ්‍රේම් එක ගියාට පස්සේ බලා ගන්න පුළුවන් මෙන්න විදිහට අපි ගන්න SMT එක අපේ තියෙන අපි අර දැනගත්ත මොනවද SMT එක. හරි අන්න විදිහට තමයි තියෙන්නේ. හරිද? රෙඩි. ඒතර ඩේලි අප් බැලුවට පස්සේ මම අපිට බලා ගන්න බව මාකට් එක මෙන්න මෙතන shift වෙලා ආයෙත් මෙතන අපේ OT optimal trade entry ඒ levels වලට ඇවිල්ලා දැන් මාකට් එක ආයෙත් reversal movement එකට ගිහිල්ලා මෙතන shift කරලා මාකට් එක මෙතන අපේ range එකේ high එක අපි මාක් කරගත්ත කලින් ඒ levels තියෙනවා. ඒතර අපිට expect කරන්න පුළුවන්. ඒතර අපිට expect කරන්න පුළුවන් මෙන්න මේ buy side liquidity දක්වා market එක යයි කියලා. හරිද? එතකොට ගත්තට පස්සේ අපිට මේ ළඟ liquid points විදිහට මෙන්න මේ high එක මෙන්න මේ high එක මෙන්න මේ highs ගන්න පුළුවන්. හරිද? ඉතින් මාක් කරගත්තා. ඊට පස්සේ ඒක අයින් කරගන්නම් දැනට කොහොමව මේ වගේ view එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට අපිට expect කරන්න බව මාකට් එක මේ වගේ කොමන්ට් ඉදී යයි කියලා අපි බලමු ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. එතකොට ඔය ඉදී අයිඩියා එකක් තමයි වගේ දැන්. ඉතින් අපි high time frame ගත්තොත් ඒ කියන්නේ අපි overall අපි sell side උනාට අපි මේ sell side movement එක යන්න කලින් මෙන්න මේ buy side liquidity ටිකක් purge කරගෙන යන එක තමයි සාමාන්‍ය මාකට් එකේ වෙන්නේ. එතකොට අපිට ඊට පස්සේ මේ levels වල තියෙන key level එකක් බලලා අපිට පුළුවන් next එන ඒ sell side movement එකට හොඳ entry ටිකක් catch කරගන්න මේ විදිහට. ඔන්න ඔය idea එකක් තමයි අපිට gold එකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට සිල්වර් එකේ ඉතින් මේ gold එකත් එක්කම යන එකනේ. ඒකට ඒක idea ඔයාලට ගන්න පුළුවන්. හරිද? ඔන්න ඔය idea එක තමයි gold එකේ තියෙන්නේ. හරිද? ඒතකොට දැන් prices ගත්තොත් අපි සාමාන්‍ය prices කියලා ගත්තොත් මෙන්න මේක මේ කීනේ prices කොහොමද දාන්නම් buy side liquidity prices දාන්නම් ඔය බලලා idea එකකට යන්න. හරිද? හරි. ඒත් එක්කම කට්ටිය අපි යමු
යුරෝ එක පැත්තට යුරෝ USD හරි කට්ටිය යුරෝ USD එකට ආවට පස්සේ යුරෝ USD එක සහ DXY අපි මේ පැත්තට ආවට පස්සේ මාකට් එකේ අපිට monthly බලා ගන්න පුළුවන් තාම කලින් month එකේ range එක ඇතුළේ තමයි අපි තාම ඉන්නේ නේද? එතකොට ඒක ගත්තට පස්සේ අපි පොඩ range එකේ low එක mark කරගමු. ඊපස්සේ range එකේ high එකක් mark කරගමු. මම expect කරන්නේ මේ high එක දක්වා market එකේ කියලා. ඒත් එක්කම අපිට පොඩි key level එකක් තියෙනවා මෙන්න මෙතන අපි ඒකත් පොඩ්ඩකට mark කරගමු. මෙන්න මෙතන ඒත් එක්කම අපි දාගමු key level එකක් කියලා. key level හරි දාලා අපිට DXY එකෙත් බලා ගන්න පුළුවන් මෙතන value gap එකක් තියෙනවා මාකට් එක ටච් කරලා නැහැ තාම. එතකොට අන්න එතන අපිට internal range liquidity විදියට අපිට ඒ levels ගන්න පුළුවන්. ඒත් එක්කම අපි බලමු කොට weekly වගේ ගිහිල්ලා මාකට් එක weekly වගේ ගියාට පස්සේ නොයිද අපිට මාකට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි එතකොට අපිට මෙතන මේ week එකේ අපිට බලා ගන්න පුළුවන් වුණා මෙන්න මේ විදියට සුප්‍රයත් එක්ක යා ටිකක් ටෝප් වෙලා මාකට් එක බයි වුණා. ඒත් එක්කම අපිට පේනව නේද මෙන්න මේ range එක ගත්තට පස්සේ අපිට 0.5 level එක තියෙනවා මෙතන. එතකොට ප්‍රීමියම් මේ level එක තමයි ප්‍රීමියම් විදියට එන්නේ. එතකොට අපිට expect කරන්න පුළුවන් මෙන්න මේ වගේ movement එකක් ගිහිල්ලා මාකට් එකේ sell side movement එක අපිට ආයෙත් බලා ගන්න පුළුවන් වෙයි කියලා ගත්තොත් මෙතන පොඩි resistance එකක් බලා ගන්න පුළුවන්. මෙන්න මේ area එකේ මාකට් එක අපිට rejection එකක් බලා ගන්න පුළුවන් වෙයි කියලා හිතනවා. ඒත් එක්කම ඔව් මොකද setup එකක් form වෙයි කියලා හිතනවා. මොකද මේ අපි දැන් මෙන්න මේ දවස් ටික ගත්තට පස්සේ කට්ටිය ඔයගොල්ලන්ට පේන්නේ නැති මෙන්න මේ candle range එකේ තමයි මාකට් එක මූණේ නේද? ඉතින් ඔන්න candle range එකේ තමයි මාකට් එක මූණේ මෙච්චර. අද තමයි මේක sell සුක් කරේ. අපි අතර පස්සේ මෙතන මේ accumulation එකක් වෙලා තියෙනවා. ඊට පස්සේ අපිට දැන් මේ manipulate කරලා තියෙන උඩ අතට buy side පැත්තට ඔන්න ඔය වගේ scenario එකක් accumulation manipulation distribution ඔන්න ඔය වගේ scenario එකක් තමයි අපි expect කරන්නේ. එතකොට අපි මෙහෙම බලලා හොඳ entry එකක් catch කරගමු. ඔන්න ඔය ටික තමයි කට්ටිය උගලන්ට දෙන්න තියෙන අප්ඩේට් ටික. එතකොට අපි මේ area ආසනේ ඔයගොල්ලෝගේ setups වලට හරියන විදියට ගැලපෙන entries form වුණොත් ඔයගොල්ලෝ ගන්න. ඒත් එක්කම කට්ටිය මතක් කරන්න කැමති අපේ දයාලුත් series එකක් එනවා ඉස්සරහට CRT ගැන මුලින් ඉඳන් ඉගෙන ගන්න පුළුවන්. එතකොට ඒකත් එක්ක එකතු වෙලා වැටි කරගෙන යමු එහෙනම්. එහෙනම් කට්ටිය අදට වීඩියෝ එක නවත්තනවා. Happy trading හැමෝටම. Good luck.